ඕන ඔයගොල්ලෝගේ ඔයගොල්ලෝ අපෙන් බලාපොරොත්තු වෙන දේ ඔයගොල්ලෝගේ අදහස්. මොකද්ද මේක වෙනස් වෙන්න ඕන? කොහොමද අපි යන්න ඕන? කොහොමද අපි සම්බන්ධතාවය ගොඩනගා ගන්න? ඒ හැම දෙයක්ම මට ඔයගොල්ලෝගෙන් දැනගන්න. ඉතින් මම කාට දෙපැත්තට මේ කියන්නේ ෆොටෝ බියුටිෂියන්ලා සහ ෆොටෝග්‍රාෆර්ස්ලාට ආරාධනා කරනවා. ඕගොල්ලෝ අපේ කියනවාද? නැත්තම් ඊට පස්සේ අරක දුන්නේ නැහැ මේක දුන්නේ නැහැ කියන්න එපා. අපි ඉල්ලීමක් කරනවා අපිට මේ ඡායාරූප ගැනීමේදී වෙඩින් වලදී ලොකේෂන් එක ප්‍රීම අවශ්‍ය නැහැ. අපි එන වෙඩින් කපල් එක අපි සල්ලි ගන්නවනේ. සාමාන්‍ය අඩු ගානකට දෙන්න කියලා. ඒ වගේම තව ඉල්ලීමක් කරනවා අපි මේ ඉන්න ශිල්පියෝ සහ ඉන්ඩස්ට්‍රියල් විස්තර බියුටිෂියන්ලාගේ මොනවද? ස්තුතියි. මට නම් ඇත්තටම අපි සමූහයක් හැටියට හැම බියුටිෂියන් කෙනෙකුටම අපි හරි ආසාවෙන් එනවා සරච්චන්ට සමූහ ව්‍යාපාරයට අනිවාර්යයෙන්ම ලෙක් කිව්වොත් අපි කියන්නේ හරියටම තමයි හොඳම තැන කියලා. ඒ වගේම සිටි එක. හැබැයි අපි පොඩ්ඩක් සිටි එකට පහුගිය දවස්වල මේ ආසාවෙන් යනවා. මොකද දන්නවද හේතුව? මේ සිටි එකේ දැන් අපිට ගොයිනවේ චේන්ජින් එකේදී දෙන රූම් ෆැසිලිටිස් එක හොඳටම දෙනවා. නමුත් මේ අපිට හැමදාම අපේ උඩ 134 135 හරිම කම්ප්ලීට් කෙනෙක් ඒක තියෙනවා මදි. ඇත්තටම චේන්ජින් කරනවා. ඒකේ නෑ ඒකේ වොෂ්රූම් හරි ඇත්තටම හරි පොඩි අපිලිවලකාරයක් තියෙනවා. අන්න ඒක තමයි ඇත්තටම අපහසු කරගෙන යන්න. අනිත් එක මේ දැන් ඇත්තටම කැමරා ශිල්පීන් කියපු විදිහට අපි කපල් එකක් රෙඩි කරද්දී අපේ පේමන්ට් එකක් දැන් ගන්නවා. මම කියන්නේ සහනදායි නිසානේ නැත්තම් අපිට ඒක ඊට පස්සේ ඔයගොල්ලෝගේ හිතේ තියෙන දේ කියන්න. ඊට පස්සේ තමයි අපිට ඔයගේ සහන දෙන්න පුළුවන්. මොනවද අපිට කරන්න පුළුවන් ඔයගොල්ලෝ වෙනුවෙන් කියන එක මම අනිවාර්යෙන් ඔය කියනවා හැමදේටම උත්තර දෙනවා. තව මොනවද අලුත් ෆොටෝග්‍රාෆර්ස්ලා මොනවද අයිඩියාස් තියෙනවා? මේකත් මේ අද මෙතෙන්ට ආපු ගමන් පණිවිඩය කියලා. ඔය සර් ඒකට මම නම් විස්තර කරනවා. මොකද මේවා හිතනවා මේ සාහනකගේ ටික අද ආපු අයට සමහර දෙනෙක් මට කතා කරා. ඒකේ පුදුල ප්‍රශ්න සර් නම් වෙනනම් පස්සේ අපි දාගස්ස මොනවද ප්‍රශ්න දී අපි ෆොටෝග්‍රාෆර්ස්ලා බියුටිෂියන්ලා අපිට මේ වෙඩින් එක පැත්තෙන් අපිට වැදගත් වෙන්නේ අපි ෆොටෝග්‍රාෆර්ස්ලා තමයි ඉතින් මුළු දවසේම රැඳෙන්නේ. අපි උදේට ඉතින් රෙසින් එක අපි සැලුන් එකේ කරලා එවනවා. ඊට පස්සේදී අපිට හෝල් එක පැත්තෙන් මේ පැත්තෙන් අපිට ඉතින් ප්‍රශ්නයක් ඒකේ මොනවත් එහෙම ගැටලුවක් නැහැ. අපිට අර දවල් අපි වසන්තලියක් කිව්වා වගේ ඉතින් අර ගොයිනවෙන් චේන්ජ් එකේදී බලපාන දේ තමයි තියෙන්නේ. මොකද අපිට හොඳට ලයිට් එකක් එක්ක මේ ඉඩ පාසුවක් ඇතුව තියෙනවා නම් අපේ වැඩේ වුණාම අර ටර්න් ටික අයින් කරලා ගන්න. එහෙම තියෙනවා. අර ඒක නිසා සමහර වෙලාවට අපි එයාලගේ හනිමුන් රූම් එක අත්මට කපල් එක ඉල්ල ගන්නවා. ඒ එහෙම අන්දනවා. ඔව් ඒ වගේ ගැටලු ටික දැන් ওই ටිකම තමයි අපිට තියෙන ප්‍රශ්නේ. වැඩිපුරම තියෙන්නේ. ඉතින් අපිට අර පැකේජ් වල ප්‍රශ්නයක් ඉතින් අපිට මේ පැත්තෙන් අපිට ඒක මේවා වෙන්නේ නැහැ. මොකද ඒක මේ ව්‍යාපාරෙත් එක්ක යන එකක් නේ. අපිට ගොඩක් වෙලාවට ඉතින් කපල්ස් ආවම ඉතින් අපිට රෙකමන්ඩ් කරන්න අමාරු වෙනවා ඔය අවස්ථාවවල. මොකද දවල් ගිහිල්ලා අපිම අමාරු වෙනවනේ. අපිම කියනවා යන්න ලේක් එක හොඳයි අවුලක් නැහැ මෙහෙමයි කියලා ඉවරනවා. එතකොට ඇවිල්ලා අපිම දවල් අපිට ඕන සහනේ නම් ඒකයි ඊට අමතරව අපි ෂූට් එකක් කරනකොට සැලුන් එක. එතකොට අපිට ෆොටෝග්‍රාෆර් අනිවාර්යයෙන්ම ඉන්නවා. එතකොට මේ දෙන්නත් එක්කනේ අපි ෂූට් එක කරන්නේ. ඒක නිසා අපි දෙගොල්ලන්ට මේ සහනය මේ ඒ කියන්නේ අවුරුද්දකට ෂූට් 3ක් හරි 2ක් හරි කරන්න ප්‍රී දෙන්නම්. ඒ වගේ හරි එහෙම දෙයක් තමයි අපිට ඉතින් වැඩිපුරම වැදගත්. බියුටිෂියන්ලා ප්‍රශ්න ටික ඔක්කොම කිව්වා මම හිතන්නේ. මේ අලුතින් ආපු අයට මම කියන ෆොටෝග්‍රාෆර් විශේෂයෙන් ඔයගොල්ලෝ රෙජිස්ටර් වෙන්න ඔය නාම ලේඛනයක් තියෙයි. ඒකට තමන්ගේ නමයි නම්බර් එකයි ස්ටුඩියෝ එකේ නම ඒ සාම හම්බෙන්නේ. එතකොට දැන් ආවා ගොඩක් ගත්තොත් කපල් වල ෆොටෝ. සාමාන්‍යයෙන් මේ